එනම් බබා මං ගිහිල්ලා එන්න. හරි පරිස්සමින් යන්න. හරි. බයි. බයි. කව්වලෝචියේ කොල්ලා. ආන්ටියා ෂෙනල් මම මැරි කරන්න ඉන්න එක්කෙනා. එයා මොනා කරන කෙනෙක්ද? මණි එහෙම තියනවද? එයා ඉංජිනේර කෙනෙක්. එයාගේ අම්මයි තාත්තයි පවුලයි හැමෝම හරිම වැදගත්. යාන වාහන, ගෙවල් දොරවල් හැමදේම තියෙනවා ආන්ටි. අපි දෙන්න මැරි කරලා චයිනා යන්න ඉන්නේ. එයාට තමයි අර චීන මහා ප්‍රාකාරයේ ප්‍රතිසංස්කරණය කරන වැඩේ බාර දීලා තියෙන්නේ. හොය මොනා තිබුණත් වැඩක් නෑනේ ලෝචියෝ. කොල්ලෙක් වුණාම බඩ චුට්ටක් තියෙන්න ඕනේ. බලන්නකෝ ඒ කොල්ලගේ හැටි අටිචකිල්ලක් වගේ. දැන් කාලේ හස්බන්ඩ් කෙනෙක් වුණාම බඩ චුට්ටක් තියෙන්න ඕනේ. අනිත් එක ප්‍රෙෂර්, ෂුගර් වගේ ලෙඩක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඇන්ටිලත් ඉතින් මොකක් හරි මඩක් ගහන්නමනේ ඕනේ. හොඳක් ඇත්තෙම නෑනේ. ඇන්ටි මේ මං යාව තෝරගත්තේ ඇන්ටිට බඳන්න නෙමෙයි. මට මැරි කරන්න. මට ෂෙනල් කියන්නේ අති විශිෂ්ට කොල්ලෙක්. එච්චරයි. කොහොමද ඇන්ටි කැම ටික මං අපේ YouTube channel එක බලලා හැදුවේ. ෂෙනල් දෙපාරක්ම විදන් කෑවා. කැම රස උනාට වැඩක් නැහැ ලෝචියෝ. බලන්න මේ එග් එක දිහා මේක තව 0.2ක්වත් සයිස් වෙන්න ඕන. ඒකට ඉතින් මම මොනා කරන්නද ඇන්ටි? කිකිලි දාන සයිස් එකනේ ඕක. නේ ඇන්ටි ෂෙනල් කිව්වා මගේ කැම අති විශිෂ්ටයි කියලා. මට ඒ ඇති. ඇන්ටි ෂෙනල් මට අලුත්ම වොෂින් මැෂින් එකක් අරන් දුන්නා. ෆුලි ඔටෝමැටික්. අලුත්ම ටෙක්නොලොජි එක තියෙන්නේ. ඒ වුණාට අතේ හොදන තරම් හොඳට හේතෙන්නේ නෑ නේද කෙල්ලේ.